ලකුණු పూర్ව ලකුණු 30 හිතවතේ දකුණ තේ පිටස්න Your white පන්දුවක් ඇසින් තින්නේ ලබා දෙන විට අතිරේක ලකුණක් සබගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 35 දක්වා ඉහළ නැගිටුවා ලකුණු. තවත් පන්දුවර තුලදී පන්දු හතරක් තුල ලකුණු 9ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. රෙට්‍රෝ ෆැෂන් කණ්ඩායමට සීමා කණ්ඩායමට රිබවුන් තරගවදින පන්දිය වන්නා පාහි නැවත තමාගේ සීමාව කරා පියමන් කරමින් ගණන් පන්දුවේ මුසදා දක්වන තේ පිටස්න ක්‍රීඩකයා මුර්ෂිත පන්දුවක් එීමටයි සූදානම් වන්නේ. ප්‍රහාරාත්මක පිටිකරුවාට වෙනවා පන්දුවක් එමුස්දා එවර දර්ශනීය පහරක් එල්ල කරනවා ලකුණු 6ක් යුතුයි ලකුණු 6ක් කිසිම සමාවක් නැහැ එම ලකුණු 6ක් සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 41 දක්වා හිල නැගිනවා දැන් පන්දු 3යි ලකුණු 3යි ඉලක්කය තිබෙන්නේ රෙට්‍රෝ ෆැෂන් කණ්ඩායමට දෑබර ක්‍රීඩාවල හිතවතුනි සුදානම් නැවතත් තබාගේ සීමාවේ සිට පන්දුවක් එීමස්දා දකුණ තේ පිටස්න ක්‍රීඩකයා මුර්ෂිත පන්දුවක් එීමටයි සූදානම් වන්නේ ප්‍රහාරාත්මක පිටිකරුවා වර පහරක් එල්ල කරනවා පන්දුව ඉහළ නගිනවා පන්දුව තල්ලු කරමින් එක ලකුණකින් ප්‍රතිමාරු කරගැනීමක් ඒ ලකුණක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 42 දක්වා ඉහළ නගිනවා දැන් පන්දුව 2යි ලකුණු 2යි ඉලක්කය තිබෙන දෑබර ක්‍රීඩාවල හිතවතුනි කර පාරක් එල්ල කරනවා පන්දුව තල්ලු කරමින් එක ලකුණකින් ප්‍රතිමාරු කර ගැනීමක් ඒ ලකුණක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 43 දක්වා ඉහළ නැගිනවා දැන් පන්දු 1යි ලකුණු 1යි කණ්ඩායම් දෙක සම තත්වයකටයි පත් වී තිබෙන්නේ පන්දු දෙකක් එකක් තුල ලකුණු එකක් ලබා ගත යුතුයි මේ රෙට්‍රෝ ෆැෂන් කණ්ඩායමට තරගී ජයග්‍රහණය කිරීම සඳහා පන්දිය වන්නා පාහිම් සූදානම් තමාට අවශ්‍ය දේ පිටිය සාස් කර ගනිමින් පන්දුවක් එීමටයි සූදානම් වන්නේ වේගවත් පන්දු පාර වේගයෙන් පන්දුවට පාර දීමට රුචිකම දක්වන දකුණත් පිටිකරුවාට එරෙහිවයි පන්දීමට සූදානම් වන්නේ එක ලකුණයි ලකුණු අඩුවේ තමයි පන්දු 1යි ලකුණු 1යි දායබර ක්‍රීඩාවල හිතවතුනි තරගී ජයග්‍රහණය කළ රෙට්‍රෝ ෆැෂන් කණ්ඩායමට සූදානම් තබාගේ සීමාවේ සිට තමාට අවශ්‍ය පිටිය සාස් කර ගැනීම පන්දුවක් එීමටයි සූදානම් වන්නේ ලකුණ තේ පිටස්න ක්‍රීඩකයා මුර්ෂිත් ෆාහි සීමාවේ සිට සූදානම් තබාගේ සීමාවේ සිට පන්දුවක් එීම සඳහා එවර සාර්ථක පන්දුවක් යමු කරත් කෙසේවත් ඉක්මන් ලකුණකින් තරගයේ ජයග්‍රහණයත් කර ගන්නවා රෙට්‍රෝ ෆැෂන් කණ්ඩායම ජයග්‍රහණයත් කර ගන්නවා